ඒවා පාවිච්චි කරන්න කියලා. ඔයාලා හිතන්නකෝ මේ හරිතාගාරයක් තියෙනවා කියලා. මේ හරිතාගාරයේ උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වෙන ප්‍රතිරෝධ තියෙනවා. උෂ්ණත්වයට සංවේදී ප්‍රතිරෝධ තියෙනවා. හිරු එළිය වැටුනහම ප්‍රතිරෝධය වැඩි වෙන එව්වක් තියෙනවා. හිරු එළිය වැටුනහම ප්‍රතිරෝධය අඩු වෙන එව්වක් තියෙනවා. අපි ඔහොම එක්කෙනෙක් අරගෙන හරිද? ඔහොම බැටරි එකට සම්බන්ධ කරලා ඔහොම මේ channel GFET එකට සම්බන්ධ කරොත් දැන් මොකද වෙන්නේ? මෙයාට හිරු එළිය එනකොට හරිද? මේ මෙහෙම තියෙන්නේ. මෙයාට හිරු එළිය වැටුනහම මෙයාගේ ප්‍රතිරෝධය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙයාගේ ප්‍රතිරෝධය වැඩි වුනහම මෙයාරහා ගලන ධාරාව අඩු වෙනවා. එහෙම නැත්නම් මෙයාට හිරු එළිය වැටුනහම මෙතන ප්‍රතිරෝධය වැඩි වුනහම මෙයාරහා විභවාන්තරය වැඩි වෙලා මෙයාරහා විභවාන්තරය අඩු වෙනවා. මෙයාරහා විභවාන්තරය අඩු වෙනවා කියන්නේ මොකද වෙන්නේ? අපි මුලින්ම කිව්වා මේක මේ තියෙන්නේ N channel එකක් P ඔය විදිහට තියෙනවා. ඔහොම තිබ්බහම මොකද වෙන්නේ? දැන් මෙයාරහා ප්‍රතිරෝධය වැඩි වෙනකොට මෙයාරහා විභවාන්තරය වැඩි වෙලා මෙයාරහා විභවාන්තරය අඩු වෙනවා. එහෙනම් මෙන්න මේ PN සංධිය හරහා විභවාන්තරය අඩු වෙනකොට ආයත ප්‍රදේශය අඩු වෙනවා මෙතන. මෙහෙම කලින් මෙහෙම තිබ්බු ආයත ප්‍රදේශය දැන් ටිකක් අඩු වෙලා හිරු එළිය වැටෙන්න මෙයාරහා විභවාන්තරය අඩු වෙන නිසා ආයත ප්‍රදේශයට හිරු එළිය නැති වෙලාවට වඩා හිරු එළිය වැටෙද්දී මේ කරහා වැඩි කරන්ට් එකක් යන්න පුළුවන් නේ. ඇයි ආයත ප්‍රදේශය අඩු වෙලානේ. අපි දැන් මෙතන මොකක් හරි ෆෑන් එකක් වගේ එකක් පාවිච්චි කරලා තිබ්බොත් මේ ෆෑන් එකක් වගේ එකක් පාවිච්චි කරලා තිබ්බොත් හිරු එළිය වැටෙන්න මෙහා ගලන ධාරාව වැඩි වෙනවා කියන්නේ හිරු එළිය වැටෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. ප්‍රතිරෝධය හරහා විභවාන්තරය වැඩි වෙනවා. එතකොට G සහ S අතර විභවාන්තරය අඩු වෙනවා. එහෙම විභවාන්තරය අඩු වුනහම මොකද වෙන්නේ? මෙයාගේ ආයත ප්‍රදේශය තවත් අඩු වෙනවා. වැඩිම කරන්ට් එකක් යන්නේ විභවාන්තරය බිඳු වුනහම ඊට පස්සේ මෙයාරහා විභවාන්තරය අඩු වුනහම ආයත ප්‍රදේශය අඩු වෙලා ලොකු කරන්ට් එකක් යනවා. එතකොට මෙන්න මේ ෆෑන් එක හරහා ගලන ධාරාව වැඩි. එහෙනම් මෙතෙන්ට හිරු එළිය වැඩි වෙන්න මේ ෆෑන් එකේ කරන්ට් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දැන් කරන්ට් ෆෑන් එක වැඩියෙන් කැරකෙනවා. එහෙනම් හිරු එළිය වැඩි කියන්නේ මෙයාගේ රස්නේ වැඩි. රස්නේ වෙලාවට මෙයා වැඩිපුර කැරකෙන විදිහට අපිට පරිපතේ හදන්න පුළුවන්. මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් වලට ඒ කාලේ ඔන්න ඔය කියන N channel සහ P channel කියන මෙයාලා ගුණා පාවිච්චි කරලා තිබ්බා. ওই ධාරාව පාලනයක් කිරීම සඳහා.